ආල්බෝවන් කොල්ලෙකුට කොච්චර දැක්කත් එපා වෙන්නේ නැති හීන තියෙනවා. ඒ අතරේ දකින්න ආසම හීනයක් තමයි තමන්ගෙම කියලා වාහනයක් ගන්න එක. මටත් ඒ හීනේ හැබෑ කරගන්න උදව් කරපු මගේ බිරිඳට සහ මගේ අක්කාට ගොඩක් ස්තුතියි. මේ ඉන්නේ එයා. ඔයා තමයි මගේ හීනේ. දවසක මගේම කියලා වාහනයක මගේ අම්මවයි තාත්තවයි දාගෙන එයාලා මාව වඩාගෙන එක්කන් ගිහපු පාරෙම එයාලවත් එක්කන් යන්න මං ගොඩාක් හීන දැක්කා. ඒ හීනට යන්න ඔයා මට උදව් කළා. ඒකට මට කියන්න වචන නැහැ. එදා තමයි මගේ ජීවිතේ මං ලැබපු ලොකුම සතුටුම දවස. මගේ තාත්තව මගේම කියලා වාහනයක දාගෙන යන්න මට වාසනාව නැතුණාට මට ගොඩාක් දුකයි. තාත්තේ අපි රවුමක් යමුද කියලා මගේ පුතා අහද්දි මට දැනුනේ මාරම සතුටක්. මං එයාව වඩාගෙන එක්කන් ගියපු පාරම එයාවත් දාගෙන ලස්සන පොඩි කතාවකුත් දාගෙන අපි දන්නේත් එක්ක පොඩි රවුමක් ගියා. එදා තමයි මගේ ජීවිතේ මට දැනුණ ලොකුම සතුට. ඒ සතුටට කඳුළුත් ආවා. ඒ තරම් මාරම සතුටක් මට එදා දැනුණා. මට ඔයාගේ නැගලා හයියෙන් යන්න ගොඩාක් ආසයි. ඒත් මං එහෙම කරන්නේ නැහැ. මොකද මං ගෙදර එනකම් බලන් ඉන්න මගේ මෙවුන් ටිකක් ඉන්න නිසා. ඒක නිසා ඔයා මාව පරිස්සමෙන් එක්කන් ගිහිල්ලා එක්කන් එන එකට ගොඩාක් ස්තුතියි. මට වාහනයක් නැති කාලේ මං කොච්චර දුක් විඳලාද, කොච්චර පයින් එමේ ගියාද, කොච්චර බස්වල එමේ ගියාද. දැන් නම් මට වාහනයක් තියෙනවා. ඒ හැමතැනම මම මගේ වාහනයෙන් අද යනවා. මට මාරම සතුටක් දැනෙන්නේ වටපිට බල බල හිමීට මගේ පාඩුවේ ලස්සනට ගමනක් යන්න ඔයා මට chance එකක් දුන්නා. මට මාර ආඩම්බරයක් වගේම මාර සතුටක් දැනෙනවා. ජීවිතය කියන්නේ හීන සහ බලාපොරොත්තු වලින් පිරුණු ලස්සන ලෝකයක්. හීන සැබෑ කරගන්න නිකම්ම නම් බෑ. ගොඩක් ඒකට මහන්සි වෙන්න ඕනි. Tamanට අරමුණක් තියෙන්නත් ඕනි. ජීවිතය ජය ගන්න කැප වෙන්නත් ඕනි. ඉතින් මගේ ජීවිත කතාවේ අලුත් පිටුවක් ලියන්නට උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.